ඔන්න අද අරන් ආවේ ගොඩාක් වද දුන්න ගැටලුවකට ඉතාම සරල විසඳුමක්. මෙන්න මේ විදිහට කැටේ හදාගෙන ගිහින් අන්තිමට තමයි මේ වැඩේ වෙන්නේ. මෙහෙම පැති දෙකක් සමාන වෙලා පැති දෙකක මෙන්න මේ කැට දෙක මාරු වෙලා හිටිනවා. මෙහෙම වෙන්නේ ඔයාලා එක්ක කැටේ ගලවලා නැවත හදන්න උත්සාහ කරලා. ඒ කියන්නේ මේ අපේ ක්‍රමවලට නැතුව සාමාන්‍යයෙන් වැරදි ක්‍රමවලට මේ කැටේ ගලවලා වැරදියට අමුණලා සමහරු මේ කැට පොළවේ ගහලා ආපහු හයි කරන්න යද්දි මෙන්න මේ විදිහට පැති මාරු වෙලා අමුණුනහම ප්‍රශ්නේ දුරදිග යනවා. මේ විදිහට මේ හදන්නම බැරි වෙනවා. කැටේ අවසානට මෙන්න මේ විදිහ දෙකක් ඇවිල්ලා ආයේ ඒක අපි ඒකට විසඳුමක් විදිහට හැමදාම කිව්වේ මෙතනින් මේ උඩ ලේයරේ ගලවලා මේ පියන ගලවලා මේ නට් එකෙන් ඇතුලේ ස්ක්‍රූ එකෙන් උඩ ලේයරේ ගලවලා මෙන්න මේ කැටේ ගලවලා මෙතනින් මාරු කරගන්න. ඊට පස්සේ කොච්චර කලවම් කරත් වෙනස් වෙන්නේ නැහැ කියලායි. හරි, ඒ ක්‍රමෙත් හරි. නමුත් මේක කැටේ ගලවන්න නැතුව කරන්න පුළුවන් විදිහක් තමයි මම අද ඔයාලට කියන්නේ. ඔයාලා මේ හරි ගිය පැති දෙක මෙන්න මෙහෙම ඔයාගේ වම් අත පැත්තටයි එක මුහුණතක් ඉස්සරහා පැත්තටයි හරි ගිය පැති මුහුණක් දෙක එක මුහුණතක් වම් අත පැත්තටයි එකක් ඔයාගේ පැත්තටයි මෙන්න මාරු වෙලා තියෙන මුහුණක් දෙක එකක් දකුණු අත පැත්තටයි එකක් ඔයාගේ විරුද්ධ පැත්තට. ඒ කියන්නේ ඉස්සරහා පැත්තට මෙන්න මෙහෙම තියාගෙන මෙන්න මේක කරන්න. මැද උඩට උඩ වමට මැද උඩට උඩ වමට මැද උඩට උඩ දකුණට මැද උඩට උඩ දකුණට මැද උඩට උඩ දකුණට දෙපාරයි මැද උඩට උඩ දකුණට මැද උඩට උඩ දකුණට. ඔන්න ඔයාලට පේනවා ඇති ඒ සූත්‍රය කරපු ගමන් අර වෙනස් වෙලා තියෙන කැට දෙක හරි ගියා. නමුත් දැන් මේ මැද පියන් ටික ඔයාලට මාරු කරගන්න සිද්ධ වෙනවා. මෙහෙම කරාට පස්සේ එකපාරක් මෙහෙම කරගත්තට පස්සේ මෙන්න මේව පාට වෙනස් වෙච්ච. එතකොට ඔයාලට ස්ක්‍රූ එකෙන් මේ කැටේ ගලවලා වෙනස් කරන්න ඕන වෙන්නේ නැහැ. මෙන්න මේ පියන් නිසි ආකාරව ප්ලේස් කරගන්න විතරයි තියෙන්නේ හරි පාටට. එහෙම එකපාරක් කරගත්තට පස්සේ ඔයාලට මේක 100,000 පාරක් කලවම් කරත් ආය අර විදිහට අර එක මුහුණත් එක ළඟ කෝණ මුහුණත් දෙක කැට මාරු වෙලා හිටින්නේ නැහැ. එතකොට ඔයාලා කැටේ ගලවලා වැරදියට අමුණපු ගැටලුව මෙතනින් හරියනවා. ආයේ මේක 100,000 පාරක් කලවම් කරත් ඒ විදිහට කැට දෙක මාරු වෙලා එන්නේ නැහැ. ඔන්නෝම තමයි ඒක මේ කැටේ ගලවන්න නැතුව හදාගන්න විදිහ.